අයිබෝන් හැමදෙනාටම අද අපි කතා කරන්නේ බිට්කොයින් මාකට් එකේ කරන්ට් සිචුවේෂන් එක ගැන. ට්‍රම්ප් අච්චි ළඟදී ඇවිල්ලා ටැරිෆ්ස් දාලා තිබ්බා. ටැරිෆ්ස් දැම්මහම මාකට් එක හැබැයි ගොඩක් වැටුන්නේ නැහැ. අපි හිතපු විදිය. නමුත් S&P 500 එක වැටුණා. ඉතින් ඔයගොල්ලෝ බලන් ඉන්න අය කල්පනා කරන්න ඇති මොකද්ද වෙන්නේ? දැන් බිට්කොයින් ගන්න ඕනේද? මේ වෙලාවේ තියෙනව විකුණන්න ඕනේද? කොහොමද කියලා. ඉතින් මේ හැමදේම කතා කරන්න අද අපි එක තුලා ඉන්නවා ක්‍රිප්ටෝ තිවංක. අයිබෝන් තිවංක. අයිබෝන් හිමා කොහොමද? ඉතින් ඉන්න හොඳින් ඉන්න. ඔයගොල්ලෝ අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි අද කතා කරනවා මේ දේවල් ගැන. ඊට පස්සේ කොහොමද මේ ග්ලෝබල් මාකට්ස් මේ ටැරිෆ් නිවුස් එකත් එක්ක මොනවද මේ කරන්නේ? අපි බිට්කොයින් ගැන කතා කරන්න ඉන්නවා. අද ඉතිරියම් ගැන කතා කරන්න ඉන්නවා. තව පොඩි ක්‍රිප්ටෝ altcoin වගේ ගැන කතා කරන්න ඉන්නවා. ඒ වගේම S&P 500 එක ගැනත් පොඩ්ඩක් අපි කතා කරන්න ඉන්නවා. මේ අලුතෙන් දැන් ලෝකේ තියෙන තත්ත්වෙත් එක්ක. හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම බිට්කොයින් බලමු. දැන් බිට්කොයින් ඔයගොල්ලන්ට මතක ඇති අපි අන්තිමට කතා කරද්දී 90000 ගානක වගේ තිබ්බනේ. 90000 ගානක වගේ තිබිලා 79ට ගිහිල්ලා දැන් ආපහු 83ට ඇවිල්ලා තියෙනවා. අපි කිව්වා බිට්කොයින් එක රේන්ජ් එක උඩ පහළ යයි ටික කාලයක් කියලා. සති 7ක් විතර 8ක් විතර. ඔව්. දැන් ඒ සති ඒ කාල සීමාවෙන් භාගයකට අපි ඇවිල්ලා ඉන්නේ. ඔව්. අපි අන්තිමට කතා කරද්දී අපි හිටියේ අර ලොකු රෙඩ් බාර් එකක් පේන ඇති ඕගොල්ලන්ට පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. අපි එතන තමයි මේ අන්තිම වීඩියෝ එක කරද්දී හිටියේ. දැන් අපි ඉන්නේ 83000 අද මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට. දැන් ඒ කාල සීමාවෙන් භාගයකටත් වඩා පිරීලා ඉවරයි. අපි කියමු. අපි ඊළඟට බලමු බිට්කොයින් කොහොමද ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. ඔව් හිමා දැන් බිට්කොයින් වල සාමාන්‍යයෙන් අලුත් සතිය පටන් ගන්න අද ඉරිදා. අපිට ඉරිදා ගොඩක් අයට වෙන දවස් වෙන්න පුළුවන්. ඔව් පහුගිය සතියේම අපි දැක්කා මේ වෙද්දී ස්ටොක් මාකට්ස් ෆයිනෑන්ෂල් මාකට්ස් ගැන නොදන්න මිනිස්සු දන්න තරම් මාකට් එක එච්චරට වැටුණා. දැන් ඒක නිකන් අර ෆෝමියුලා 1 වගේ හැමෝම දැන් ෆෑන් කෙනෙක්. ඒ වගේ ඔව් මොකද අර Netflix එකේ ෂෝ එක ආව ගමන් හැමෝම ෆෝමියුලා 1 ෆෑන් කෙනෙක් වෙන්න ගත්තා. ඒ වගේ තමයි. දැන් මේ මාකට් එක ගැන හැමෝටම දැන් ඉන්වෙස්ට් කරලා නැති මිනිස්සුන්ටත් දැන් පොඩි අයිඩියා එකක් තියෙනවා. මොකද මේක සමහර කට්ටිය කියනවා මේක බ්ලඩ් බාත් එකක් අයියෝ ඉවරයි. ඔව් ගොඩක් සල්ලි නැති වුණා. මම හිතන්නේ 9 trillion US ස්ටොක් මාකට් එකේ 9 trillion වයිප් වුණා. ඕක ගැන දෙවිදිහකට දකින මිනිස්සු ඉන්නවා. එක්කෙනෙක් හිතන්නේ ඔව් මේක ක්‍රෑෂ් වුණා ඉවරටම ඉවරයි එහෙම කියලා. තව එක්කෙනෙක් හිතන්නේ මේක ඔපචුනිටි එකක්. ඉතින් මම හිතන්නේ අපි මේක දිහා බලන්න ඕනේ ඔපචුනිටි එකක් විදිහට. සල්ලි ලොස් වුණා නම් ඒක හරියම කනගාටුදායකයි. එහෙම වෙච්ච කෙනෙක්ට. හැබැයි හරි ඔපචුනිටි එක බලන් ඉඳලා මෙහෙම කරෙක්ෂන් ආවහම මේ ඒකට ආපහු එන්ටර් වෙන්න. මොකද මේ S&P 500 මේ වගේ මේ මාකට් එක මේක නැති වෙන්නේ නැහැ. බිඳුවට යන්නේ නැහැ. මොකද මේක ඇවිල්ලා මේ මෙම් කොයින්ස් වගේ නෙමෙයි මේවා අවුරුදු ගානක් තිස්සේ ඔපරේට් වෙන මේ කලෙක්ටිව් ෆන්ඩ්ස් ස්ටොක් මාකට් වල තියෙන. ඉතින් ඔව් දැන් ගොඩ දෙනෙක් කතා කරන දේ තමයි බිට්කොයින් වලට එන්න ඉස්සෙල්ලා මොකද්ද මේ පහුගිය සතියේ උනේ? මොකද්ද මේකට හේතුව? ඔව් ට්‍රම්ප් තමයි මේකට හේතුව. වෙන හේතුවක් නෑ. ට්‍රම්ප් තමයි මේකට ලොකුම හේතුව. මොකද ට්‍රම්ප් දාපු ටැරිෆ්ස් එක අපේ ලංකාවටත් මං හිතන්නේ 44% මොකද්ද එකක් වැදුනා. ඔව් දාලා දෙන්න. ඔව් ලංකාවේ අපි ඒක ගැන කතා කරමු. ටැරිෆ්ස් කියන්නේ මොනවාද සහ ටැරිෆ්ස් වලින් ඇත්තටම වෙන්නේ මොනවාද කියලා. ලංකාවට දාපෙකින් ගොඩක් මම හිතන්නේ ඇඟලුම් සහ තේ අපි ඇමරිකාවට යනවා. ඒවට තමයි නමුත් බිට්කොයින් වා හිතන විදියට දැන් මොකද්ද කරන්ට් ට්‍රෙන්ඩ් එක පෙන්නන්නේ? හොඳ වොලියුම් එකකුත් තියෙනවා. මම හිතුවේ දැන් S&P 500 එක 5%ක් 6ක් විතර වැටුණා. සම්පූර්ණයෙන්ම ගත්තොත් එහෙම 15%ක විතර all time high එකෙන් වැටලා තියෙනවා. බෑ බිට්කොයින් වැටලා තියෙන්නේ. නමුත් මේ නිවුස් එකෙන් හින්දා එච්චර ලොකු පල්ලෙහාට ගියේ නැහැ. එච්චර ලොකු වෙනසක් තිබුණේ නැහැ. ඔව් ඒක හොඳ සයින් එකක්. ඔව් අනිවාර්යයෙන් සයින් එක.
ඔයා හිතනද මොකක්ද දැන් ඊළඟ සති කීපය ඇතුළත වෙන්නේ? දැමර මම ඇත්ත කලින් එතෙන්ට තමයි එන්නගේ මාකත් ඔක්කොම වැටුනා S&P 500 5% මත 6% වලට කිට් වෙනවා. ඒක බිට්කොයින් වලට වැඩි එෆෙක්ට් උනේ නැහැ. හරි? ඒක අල්ලගෙන හිටියා මොකද සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් එනකොට බිට්කොයින් ක්‍රිප්ටෝ වලට එෆෙක්ට් වෙනවා වැඩි. right? දැන් අපි මම දැක්ක කලින් පාර මම හිතන්නේ කලින් පාර ක්‍රෑෂ් එක වෙද්දි කොවිඩ් කාලේ වගේ සෑහෙන්න ගියා මම දන්නේ. right? ඒ වගේ දැන් මේ පාර ඒක උනේ නැහැ. දැන් ඕකේ සිනාරියෝස් දෙකක් තියෙනවා හිමා. මේ වෙනකොට නම් බිට්කොයින් වල ප්‍රයිස් ඇක්ෂන් වල සාමාන්‍ය ටිකක් කොහොමද කියන්නේ ඒක නිකන් ටිකක් පොඩි ගැරන්ට් එකක් තියෙනවා අපි හෝල් කරන් ඉන්නවා කියලා. දවා කිව්වා වගේ. ඒක හොඳ සයින් එකක්. බට් ඒකේ අනිත් පැත්තට වෙන දේ තමයි අර වෙච්ච දේවල් බිට්කොයින් වලට පහු වෙලා වෙන්නත් පුළුවන්. අර වෙච්ච ක්‍රෑෂ් එක පස්සේ බලපාන්නත් පුළුවන්. මොකද මේ ඇසෙට්ස් වල කොරලේෂන් කියලා දෙයක් තියෙනවා. එකක් උඩට යනකොට එකක් පල්ලෙහාට යනවා, එකක් පල්ලෙහාට යනකොට එකක් උඩට යනවා. අපි ඩොලර් ඉන්ඩෙක්ස් කියන එක බලනවා සෑහෙන්න ට්‍රේඩින් වල. ඒ කියන්නේ ඩොලර් එකේ පවර්ෆුල්නස් එක එදා දවසේ. ඉතින් ඒක බලලා ට්‍රේඩ් කරන මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒ වගේ දැන් මේ වෙලාවේ මම හිතන විදිහට අපි තාම ඉන්නේ bearish. ඒ කියන්නේ තාම අපි ට්‍රෙන්ඩ් එක පල්ලෙහාට යන්නේ. ඒක තාම පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. අපි අර අන්තිම පාර කතා කරනකොට අපි පොඩි රේන්ජ් එකක් ගැන කතා කරා මේ රේන්ජ් එකට එන්න ඕනේ කියලා බවුන්ස් බෑක් වෙනවා නම් මගේ නම් තාම අයිඩියා එක එහෙම්මම තමයි. හැබැයි ලොකු ක්‍රෑෂ් එකක් එනවට වැඩිය ඔයා කිව්වා වගේ මෙහෙම හෝල් කරගෙන ඉන්න එක ඇත්තටම අපේ ප්‍රයිස් ඇක්ෂන් වලට හෙල්දි. මොකද එහෙම වුණොත් තමයි අපි අර මම හිතන්නේ කලින් පාර කතා කරලා අපේ ලෙවල් එක හෝල්ඩ් වුනේ නැත්නම් මීටත් වැඩිය පල්ලෙහාට යන්න පුළුවන් කියලා right. මම අපි 48,000 44,000 ඔන්න ඔය රේන්ජ් එක තමයි අපි ඊළඟ ඒ වෙන්ටි කතා කරේ. ඉතින් මේ වෙච්ච දේ ඇත්තටම ටිකක් හෙල්ති බිට්කොයින් වලට. මෙහෙම ස්ලෝ මූව් වෙලා අපේ ලෙවල් වලට යන එක ඇත්තටම අපිට හොඳයි. ඔව් හැබැයි තාම ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් දැන් මේ නිවුස් වලට හොඳ සහ නරක නිවුස් වලට බිට්කොයින් සහ මාකට්ස් රියැක්ට් කරන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් දැන් අපිට මේ ළඟදී මේ වගේ ටැරිෆ් නිවුස් එක පොඩ්ඩක් බෑඩ් නිවුස් එක ඊට පස්සේ තව ගුඩ් නිවුස් උත් ආවා. ගුඩ් නිවුස් කියන්නේ ට්‍රම්ප් බිට්කොයින් ඒගොල්ලන්ගේ ෆෙඩරල් රිසර්ව් එකට ඇඩ් කරගන්නවා කියලා තිබ්බා. තව රටවල් වලින් ඒක කියලා තිබ්බා. හැබැයි එහෙම කිව්වම මාකට් එක වැටුණා. ඉතින් මේ නිවුස් වලින් සමහර වෙලාවට මාකට් එක රියැක්ට් කරාට දැන් මේ වගේ නිවුස් එකකින් මාකට් එක අපි හිතපු විදිහට රියැක්ට් කරේ නෑ. ඒකින්ද ඔයගොල්ලෝ නිවුස් අහලා ට්‍රේඩ් කරන්නේ නැතුව මොකක් හරි ප්‍රින්සිපල් වලින් ට්‍රේඩ් කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. ගොඩක් අය නිවුස් ආවම ගන්නවා විකුණනවා. අර කතාවක් තියෙනවානේ buy the rumor sell the news කියලා. sell the news අන්න එහෙම තමයි මම මේ කරන්නේ. කවදාකවත් නිවුස් මත්තේ බලාපොරොත්තු වෙන්න එපා. ඔයගොල්ලෝ ට්‍රේඩ් කරනකොට නිවුස් අදාළ වෙන වෙලාවල් තියෙනවා. නමුත් ඔය වෙලාවෙත් මේ ට්‍රේඩින් වල සහ ඉන්වෙස්ටිං වල ප්‍රින්සිපල් එකක් විදිහට තියාගන්න නිවුස් කියන එක එච්චරම වැදගත් වෙන්නේ නැහැ සමහර මාකට්ස් වලට. මාකට්ස් වලට ස්පෙෂලි ක්‍රිප්ටෝ ගොඩක් අපි කලින් පාර කිව්වා වගේ ක්‍රිප්ටෝ ගවර්න් වෙනවා හරි අඩුයි. ඒකේ ක්‍රියේටර් කෙනෙක්කුත් අපි තාම දන්නේ නැහැ. අර කැරක්ටර් එකක් ඉන්නවා සතෝෂි නකමෝටෝ කියලා. ඉතින් ඒ අර අපිට වෙන මුකුත් නැහැ. දැන් S&P 500 ඇවිල්ලා US වල රෙගියුලේටඩ් ඉන්ඩෙක්ස් එකක්. ඉතින් ඒ වගේ දෙයක් අනිවාර්යෙන් US වල නිවුස් එකක් ආවම මේක බලපානවා. මොකද ඒක රට ඇතුළේ තියෙන්නේ. right? අර වගේ ග්ලෝබල් මේවා ග්ලෝබලිත් බලපානවා. බට් බිට්කොයින් වගේ දෙයකට එහෙම වෙන්න තියෙන chance එක ටිකක් අඩුයි. ඔය අපි සමහර වෙලාවට අහලා තිනවා චයිනා වල වේල්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඩම්ප් කරනවා කියලා තිනවා බිට්කොයින්. හැබැයි ඒ අතරේ ෆන්ඩමෙන්ටල් ට්‍රේඩර්ස්ලාත් ඉන්නවා වගේ තනි කරම මේ නිවුස් වලින්ම ට්‍රේඩ් කරන අය. ඒ වගේ කට්ටිය තමයි මම හිතන්නේ පහුගිය සතියේ ගොඩක් ලොස් පැත්තට ගියේ. එහෙම ෆන්ඩමෙන්ටල් ට්‍රේඩර්ස්ලා. හැබැයි ටෙක්නිකල් මම කියන්නේ දෙකම තියෙන්න ඕනේ. මොකද දෙකම බලාගෙන ඉන්න ඕනේ. එක පැත්තක් විතරක් චූස් කරන්න බෑ. ටෙක්නිකල් අතින් බැලුවොත් කරෙක්ෂන් එකක් එන්න ඕනේ. මම හිතන්නේ හිමයිමයි පළවෙනි දවසින් ඉඳන්ම කියන දෙයක් තමයි මේවා කරෙක්ෂන්. right? අපි කවදාවත් මේවට පැනික් වුන්නේ නැහැ මම දන්න විදිහට.
අපි මේවට කැමති ඉතින් මේවා කරෙක්ෂන් මොකද මේ පහුගිය අවුරුදු කීපෙම කොවිඩ් වලින් පස්සෙත් ඇත්තටම මාකට් එක හිතුවට තරම් ක්‍රෑෂ් වුණේ නැහැ. ඉතින් මේක හැම ගොඩක් ලීඩින් ඇසෙට් හැම එකම වගේ මේ වෙද්දි ඕවර් බයි all time high ගොඩක් ඒවා gold all time high. එතකොට S&P 500 ක්‍රෑෂ් වෙන්න කලින් all time high තිබ්බේ. බිට්කොයින් උනත් ඉතින් දැන් මාසෙකට කලින් all time high ගියා මාස දෙකකට කලින්. ඉතින් උඩටම යන්නේ එකක් හොත් නෑ. ඒක ඉකොනොමි එකකටත් හොඳ නෑ. කරෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. බැලන්ස් වෙන්න ඕනේ. ඒක ටිකක් ලොකු දෙයක්. බට් මේ වෙද්දි බිට්කොයින් තින් බැලුවොත් ඔව් මේ තියෙන ප්‍රයිස් ඇක්ෂන් එක සෑහෙනටම හෙල්ති. අපේ ලෙවල් වලට හිමීට ප්‍රයිස් එක රීච් වෙන එක තමයි වෙන්න ඕනේ හයියෙන් එනවට වැඩිය. මේ වෙලාවේ බිට්කොයින් ගවලු හරි ගන්න එක හොඳ දෙයක්. තියෙන එක විකුණන එක හොඳද? ඔයා මොකද හිතන්නේ? තියෙන එක විකුණන එක ඇත්තටම අපි ඒක ගැන කතා කරමු. මොකද ඕක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. හරි. ඒක ඇත්තටම ඩිපෙන්ඩ් වෙන්නේ කෙනා ගත්ත ප්‍රයිස් ලෙවල් එකත් එක්ක අනුව. දැන් ඕක අපි හිතමු දැන් 40,000 ලෙවල් එකේ වගේ තාම අල්ලන් ඉන්නවා කියලා. දැන් විකුණන එක නම් ඇත්තටම මේ දැන් විකුණන්නත් පුළුවන්. ඕනනම් තව චුට්ටක් අල්ලන් ඉන්නත් පුළුවන්. ඒක තමන් එන්ට වෙච්ච තැන අනුව තමයි. ඒක වැඩි හරියක් බලපාන්නේ. හැබැයි දැන් කවුරු හරි ගන්න ඉන්නවා නම් again personal මගේ personal view එක අපේ personal view එක financial advice නෙමෙයි. මීටත් වැඩිය හොඳ opportunity එකක් එනකම් බලාගෙන ඉන්න තාම නෙමෙයි. short term trade කරන්න ඒත් අපේ මුකුත් bullish momentum කිසිම දෙයක් තාම ඇවිල්ලා නැහැ. පේන්නේ තාම කිසිම බුල් සයින් එකක් නැහැ මාකට් එක උඩට යයිද කියලා. දැන් මේ අන විදිහට අපි හිතනවා දැන් අපි ප්‍රෙඩික්ට් කරන්නේ කිව්වාගේ දැන් මේ මම ඉස්සෙල්ලා මේ වීඩියෝ එකේ ඩිස්ක්ලේමර් එකක් දාලා තිනවා මේ ඔක්කොම এডুকেෂන් සහ එන්ටර්ටේන්මන්ට් purposes only. මේවා ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් නෙමෙයි. ඔයගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් සිචුේෂන් එක ගැන අපි දන්නේ ඒකින්ද අපි මේ ඔයගොල්ලන්ට ඩිරෙක්ට් ඇඩ්වයිස් එකක් දෙනවා නෙමෙයි. ඔයගොල්ලෝ වැඩි විස්තර දැනගන්න ඕන ඔයගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක්ව ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ ඉන්න ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලා ඒගොල්ලෝ ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ බලලා ඔයගොල්ලන්ගේ සර්විසස් ගන්න පුළුවන්. නමුත් මේක තනිකර এডুকেෂන් සහ එන්ටර්ටේන්මන්ට් පර්පස් only. අපි ප්‍රෙඩික්ට් කළා දැන් මේ රේන්ජ් එකේ ගිහිල්ලා ටික කාලයක් සති 8-9ක් ටිකක් අපි පොඩ්ඩක් කලින් බුල් මාකට් එකට පොඩ්ඩක් chart එක ගන්න බලන්න. ඒ යාළුවන්ට පොඩි කම්පැරිසන් එකක් පෙන්නන්න. මම යන්නම් monthly මම දැන් ඉන්නේ weekly chart එකේ. දැන් ඔයගලන්ට පේන ඇති කලින් බුල් මාකට් එකේ 2021 ඒක නේද? ඔව් 21 මෙන්න මේ හරිය වගේ. කලින් බුල් මාකට් එකේ අපි 2021 තිබ්බ බුල් මාකට් එකේ බිට්කොයින් ඔයගලන්ට පේන ඇති all time high ගියා අප්‍රේල් 21. ඊට පස්සේ ඕක ක්‍රෑෂ් වුණා ලොකු ක්‍රෑෂ් එකක්. මැයි 21 තමයි බොටම් එකක් ආවා. ඊට පස්සේ සති මැයි 21 ඉඳන් ජූලි වෙනකම් ඔයගලන්ට පේන ඇති ඕක ඔය මේ බොටම් එකේම අපි ඔකට කියනවා මොකද්ද ටෙක්නිකල් ටර්ම් එක මේ accumulation එකක් කියලා. accumulation එක. ඔය විදිහට තිබිලා ඊට පස්සේ තමයි ජූලි 21 න් තමයි ඕක මාකට් එක ආපහු උඩට යන්න ගත්තේ. ඒතර මැයි ජූනි ජූලි almost මාස 3ක් ඕක ඔය මාකට් එක ඔය ලෙවල් එක ටෙස්ට් කර ඔතන එහෙම තිබ්බා. ඊට පස්සේ all time high ගියා. ඊට පස්සේ හිමීට ආයි මම හිතන්නේ 2021 ඉඳන් 2022 වෙනකම් මාකට් එක ක්‍රෑෂ් වුණා. අන්න ඕක තමයි ක්‍රෑෂ් එකක් කියන්නේ. අන්න ඕක තමයි ක්‍රෑෂ් එක. ඔය මේ වගේ දේවල් ක්‍රෑෂස් නෙමෙයි මේ වගේ දේවල් කරෙක්ෂන්. ක්‍රෑෂ් එකක් සාමාන්‍යයෙන් කොහොම එක දවසෙන් මාසෙන් 3න් එන්නේ නැහැ. ක්‍රෑෂ් එක කියන්නේ අවුරුද්දක් තිස්සේ හිමීට වොලියුම් එකත් එක්ක ඔයගොල්ලන්ට පේනවා ඇති වොලියුම් එකත් අඩුයි. මේ වෙන දෙයක්. නමුත් දැන් අපි ගිය වීඩියෝ එකෙන් අපි කතා කරේ මේක මේ පාරත් වෙන්න පුළුවන් කියලා. දැන් අපි ඉන්නේ ඇකියුමුලේෂන් ස්ටේජ් එකේ. අර ගිය පාර 2021 තිබ්බ. තාම මාස 3ක් සම්පූර්ණ වුණේ නැහැ නේද සිවන්? නෑ තාම මාසයක් වගේ තමයි ගියේ. ඔව්. තව මාස 2-3ක් විතර අපි හිතනවා මේක මෙහෙම යවෙයි කියලා. දැන් ඔයා හිතන විදියට අපිට ගිය පාර වගේ ප්‍රයිස් ඇක්ෂන් එකක් තියේවිද? නැත්තම් මේක ඔය තිබ්බ all time high කඩාගෙන තව උඩට යයිද? මට ආරංචි මේ මේක 1,26,000කට යන්නත් පුළුවන් කියලා. ඒ රේන්ජ් එකකට යන්න පුළුවන් කියලා.
වාහිතන්නේ එහෙම මොකක්ද මේක ස්පෙකියුලේට් කරනවා මෙහෙම අපි දැන් කාලයක් තිස්සේ අපි හිටියේ ඕවර් බයි කියන මාකට් කන්ඩිෂන් එකේ මං කලින් කිව්වා වගේ හැම ඇසෙට් එකම all time high all time high all time high ඉතින් සාමාන්‍යයෙන් ඔක්කොම ඇසෙට්ස් මූව් වෙන්නේ එක ඩයිරෙක්ෂන් එකේ ඒක වෙන වෙලාවේ වෙනසක් විතරයි තියෙන්නේ right දැන් අපි ගෝල්ඩ් උත් දැක්කා මේ ළඟදී all time අලුත් all time high එකට ගියා දැන් බිට්කොයින් කලින් ගියා all time high එකට ඔය වගේ දැන් අපේ මේ වෙද්දි තියෙන්නේ correction phase එක. ඉතින් correction phase එක වෙනකොට හැම asset එකම crash වෙනවා. අපි කලින් කිව්වා වගේ. Bitcoin වල නම් මම ගොඩක් ඔය fundamental පැත්ත බලනවා. ඒ කියන්නේ online ඔය මම හිතන්නේ Bloomberg reports වල කියලා තියෙනවා. එතකොට Reuters වල තියෙනවා. ඔන්න කියවන්න ඕන නම් ඕගලන්ට හැම online තියෙන article එකක්ම කියවන්න යන්න එපා. බිස්නස් සම්බන්ධ තියෙනවා බිස්නස් නිවස් දෙන බ්ලූම්බර්ග් ඇවිල්ලා හොඳම එකක් බිස්නස් ඒගොල්ලන්ගේ වෙනම පේජ් එකක් තියෙනවා බිස්නස් නිවස් දෙන. ඉතින් අන්න ඒගොල්ලන්ගේ වගේ ආටිකල්ස් කියවන්න සමහර වෙලාවට මේ ට්‍රේඩින් view එකේ වුණත් අපි මේ බලන platform එකේ තියෙනවා වෙනම column එකක් නිවස් section එකක්. ඉතින් අන්න ඒ දේවල් කියවන්න දැන් ඒ වගේ තියෙනවා ඔව් Bitcoin predict කරලා තියෙනවා all time high යනවා මම හිතන්නේ 160,000 කොහොම කියලා. ඒක මමත් දැක්කා. මෙහෙම ඕනම ඇසෙට් එකක් all time high එහෙම level වලට යන එකෙන් නවතිනවා කියන එක ඇත්තටම හිතන්න අමාරුයි. right ඒවා ඉතින් inflation උත් එක්ක economical ලෝකයේ වෙන දේවලුත් එක්ක තමයි ඒවා ඇත්තටම බලපාන්නේ but එතෙන්ට යන්න පුළුවන්ද ඒ level එකට 160,000 ඔව් අනිවාර්යෙන් යන්න පුළුවන්. මේ දකින්න යන විදිහට මේකත් තව එක financial asset එකක් විතරයි. මට එහෙම කිසි දෙයක් පේන්නේ නැහැ මෙතන ඒක වෙන්න බෑ කියන එක. එකම ප්‍රශ්නේ වෙන time period එක. ඔන්න ඕක තමයි බලන්න ඕනේ. ඔව්. ඒක ලබන හතිය වෙන්න පුළුවන් අවුරුදු 3කින් වෙන්නත් පුළුවන්. අනිවාර්යෙන්. ඒක it's all matter of time. ඉතින් දැන් මේ accumulation එකෙන් ඔයා හිතනවාද අපි මෙතනින් පල්ලෙහාට අර ඊළඟ key resistance level එකට එයි කියලා? ඔව් දැන් අපි මම හිතන්නේ මාක් කරේ කලින් පාර මේ අපි පළවෙනි box එක මෙන්න මේ හරි වගේ මම මේ ළඟදී මම හිතන්නේ ඔයාලට මම back test කරා Bitcoin මම දැන් පැය දෙකක් තිස්සේද කොහෙද මහරයක මම ඔයාලට message එකකුත් දාලා තිබ්බා I might have information හරි මොකක් හරි කියලා දැන් එහෙම වුණාම අපි දැන් monthly chart එක තමයි reverse වුනේ monthly වලට පස්සේ තියෙන ලොකුම higher frame එක තමයි 3 months. හැබැයි මතක් කරන්න ඕනේ අපි මේ අලුත් කෝට් එකට යන්නේ මේ අවුරුද්දේ පටන් ගත්ත විතරයි. Q3 ද Q2. Q2. ඔව් අපි මේ Q2 එකට enter වුණා විතරයි. දැන් Q1 එක තරමක හොඳයි කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මම ඉන්නේ 3 months chart එකේ. quarterly chart එකේ ඉන්නේ. ඉතින් මේ අතරේ පාද්දී දැන් මෙතන තියෙන ලොකුම දේ තමයි මේක තව දුරටත් analysis පැත්තට යනවට වැඩිය අපි පේන තියෙන දේ බලමුකෝ. තාම low එකක් break වෙලා නැහැ. පැහැදිලි සිංහලෙන්ම කියනවා නම් තාම මේක bearish කියලා ඇත්තටම අපිට recognize කරන්න බෑ. back correction එක. හරි. මේ මම ඔයගලන්ට කලින් පාරත් මම හිතන්නේ අපි පොඩි demonstration එකක් දුන්නා. මෙන්න මෙහෙමයි market එක move වෙන්නේ all time high ඔන්න පොඩ්ඩක් ස්ටක් වුණා. ඔව් මෙන්න මෙහෙම තමයි උඩට යන්නේ. ඉතින් මේ low එකක් break වෙලා පල්ලෙහාට එන්න ඕනේ. මෙන්න මෙහෙම පල්ලෙහා තියෙන low එකක් break වෙලා මෙහෙම ඉතින් ඒක වෙලා නැහැ තාම. So මේක short term bearish market එකක් විතරයි තියෙන්නේ. ඊළඟ levels ගැන අපි කතා කරා. ඔව් දැන් මේ වෙද්දී අපේ තියෙන primaryම level එක තමයි මෙන්න මේ මම ඉරා ඇඳලා තියෙන එක අපි කලින් කිව්වා වගේ මම දැන් 73000. අපි එහෙම එක price එකක් කියන්නේ නැතුව මම ගොඩක් zone එකක් බලන කෙනෙක්. ඔය zone එකක් ඇතුලේ reaction එකක් එනවා නම් තමයි මම සාමාන්‍යයෙන් ඒක consider කරන්නේ. මොකද ඒක හරිම අමාරුයි. හරි target price එකක් ගන්න. මම කලින් පාර කිව්වා ගොඩක් price එක move වෙන්නේ round numbers වලින් කියලා. ඉතින් round numbers හරියටම price එකක් කියනවා නම් ඒ මිනිස්සයා බොරුකාරයෙක්. ඔයගොල්ලෝ බලනකොට බලන්න මේ අපි fortune tellers ලා නෙමෙයි එහෙම හරියටම price එකක් කියන්න අමාරුයි. season investors ලා වුණත් කියන්නේ zone එකක් තමයි. එන්න මේ range එකට මේක එනවා හැරෙන්න හරි price එකක් pinpoint කරන එක ඇත්තටම මේ පේන කියලා බෑ.
ඒක කරන්නත් බෑ. එහෙනම් එයාට ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් හම්බ වෙනවා. ඒක එතකොට ෆෙඩරල් ක්‍රයිම් එකක්. මේ ඉතින් අර වගේ සෝන් එකක් බලාගෙන ඉන්න කියන එක තමයි කියන්නේ. දැන් මම හිමාව ප්‍රශ්නේ තමයි අපිට පුළුවන් ද තව මේක එක්ස්ප්ලেইন කරන්න කියලා රයිට්. දැන් මම දැන් බොක්සස් දැන් 3ක් ඇඳලා තියෙනවා. මේ නම් මම මගේ ෂෝට් ටර්ම් ට්‍රේඩින් ඔපචුනිටි එකක් බල හිටියේ. බැරි කමක් නැහැ. ඔව් S&P 500 එහෙම ෂෝට් ටර්ම් මේ ෂෝට් කරපු කෙනෙක් මේ දැන් තිවංග දැන් එතකොට අර රේන්ජ් එකට තාම ගියපු නැති හින්දා අපිට තාම අපි බෑඩ් නිවුස් එකක් නෙමෙයි තාම මේක ගුඩ් නිවුස් එක මේක හෙල්ති කරෙක්ෂන් එක. අනිත් එක තමයි මම දැකම ලොකු දේ තමයි මේ ට්‍රම්ප්ගේ නිවුස් වලින් මේක එච්චර මේ වුණේ නෑ. ඒක ලොකු දෙයක්. ඔයා හිතනවාද කලින් පාර වගේ මේ පාරත් ඕල් ටයිම් හයි එක දැන් මෙහෙම ඉඳලා එක පාට දැන් බිට්කොයින් සමහර දවසට එක පාට යනවා 20,000 ඔව් ෆ්ලක්චුවේට් වෙනවා. ඔයා හිතනවාද ගිය පාර බුල් සයිකල් එක වගේ මේ පාරත් ගිය පාර ඕල් ටයිම් එකට ඇවිල්ලා මේක ක්‍රෑෂ් වෙන්න පටන් ගනී කියලා? නැත්තම් අපිට පේන විදිහට මේ පාර තිබ්බ ඕල් ටයිම් එකත් පහු කරන් යයිද? හොඳ ප්‍රශ්නයක්. ඉන්වෙස්ට් කරන කෙනෙක්ට අපි මේක ඇත්තටම এডুকেෂනල් පර්පස් ඉන්වෙස්ට් කරන කෙනෙක්ට අපි ඔක කලිනුත් මම දැන් ගිය පාර වීඩියෝ එකනොත් කතා වුණා. මොනවද ටාගට් එක රයිට්? ටාගට් එක මොකක්ද? දැන් මගේ පර්සනල් ඔපිනියන් මන් ටිකක් ඕල් ටයිම් හයි වගේ තියෙනකොට ඒක ප්‍රෙඩික්ට් කරන්න හරිම අමාරුයි. කිසිම කෙනෙක්ට ගන්න බෑ. ඕවට ඉන්ඩිකේටර්ස් එහෙම තියෙනවා ගොඩක් ටෙක්නිකල් ට්‍රේඩර්ස් ළඟාව හොඳ එක්ස්පීරියන්ස් අවුරුදු ගානක මාකට් වල ඉන්න කට්ටිය ගාව ඒගොල්ලෝ ගාව ටූල්ස් තියෙනවා. ඒත් ප්‍රයිස් එක යනවද නැද්ද කියන එක තමයි අමාරුම වැඩේ. ඒ වගේ ලෙවල් එකකට. හැබැයි එන්ට වෙන කෙනෙක්ට අපි කලින් කිව්වා වගේ ඕල් ටයිම් හයි ටාගට් කරන එක තමයි මම හිතන්නේ සේෆ්ම. ඔව්. ඒ කියන්නේ තිවංගයෙන් අදහස් කරේ ඔයගොල්ලෝ දැන් එන්ට වෙනවා නම් පොඩි ෂෝට් ටර්ම් ට්‍රේඩ් එකකට එක්සිට් පොයින්ට් එක තියෙන්න ඕනි කලින් ඔය 100,000 රේන්ජ් එකේ තමයි. මොකද එතනින් එහාට අපිට හරියටම කියන්න බෑ මේක ඕක කඩාගෙන යයිද probability එක පෙන්නනවා කියන්නේ history එකේ පෙන්නන්නේ මේක all time ආයි ගිහිල්ලා ආපහු පල්ලෙහාට එනවා කියන එක තමයි. ඔව්. ඉතින් මේ all time high range එක ඇත්තටම ට්‍රේඩ් කරන එක තරමක රිස්කි. ඔව්. තරමක නෙමෙයි financial advice නෙමෙයි. අපි මේ education සහ entertainment purpose එක කරන එක. ඕගොල්ලෝ financial advice ඕගොල්ලන්ගේ financial advice එකෙන් ගන්න මේවා සම්බන්ධව අනිත් එක කරුණා කරලා මම මේ කියන්නේ තියෙන රෙන්ට් එකේ සල්ලි තෙල් ගහන්න තියෙන සල්ලි අනිවාර්යයෙන් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට gift එකක් කරා ඒක නම් පොඩ්ඩක් දැම්මට කමන්නේ නැහැ. එතන පොඩ්ඩක් කමන්නේ. ඒක කමන්නේ නැහැ. නමුත් කන්න තියෙන සල්ලි සතරේ කොහොම ගෙවල් විකුණලා මේකේ දාන්න යන්න එපා. ඔව්. ඔයගොල්ලෝ ගාව 1000ක් තියෙනවා නම් රුපියල් ඩොලර් 100ක් 200ක් වගේ දැම්මට කමන්නේ නැහැ. නමුත් මම නම් කවදාවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ මේවා all in යන එක. ඔයා ඉන්වෙස්ටර් කෙනෙක් නම් ඔයා බිට්කොයින් මේ වෙලාවේ එන්ටර් වෙන එක හොඳ වැඩක් නෙමෙයි. මොකද දැන් කවදාකවත් ඉන්වෙස්ටිං කියන්නේ ලොන්ග් ටර්ම් කරන දෙයක්නේ. මට මතකයි මම අන්තිමට බිට්කොයින් වලට එන්ටර් වුණේ 2020 කොවිඩ් බුල් මාකට් එකකට කලින්. ඔව්. අරගෙන මම විකුණේ all time high. මට හොඳ ප්‍රොෆිට් මාජින් එකක් තිබ්බා. මම කවදාකවත් all time high සහ මේ වගේ වෙලාවක එන්ටර් වෙන්නේ නැහැ ඉන්වෙස්ටිං වල. අවුරුදු දෙකක් තුනක් විතර ඔයා බිට්කොයින් හෝල්ඩ් කරන්න ඉන්නවා නම් නේත් ඉවක. දැන් එන්ටර් වෙන එක හොඳ වැඩක් නෙවෙයි. පොඩ්ඩක් ඉවසලා ඉන්න තව අවුරුද්දක් මාකට් එක අර කලින් පාර වගේ ක්‍රෑෂ් බෙයා මාකට් එකකට එන එක. ඔව්. හැබැයි ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරනවා නම් දැන් ට්‍රේඩින් සහ ඉන්වෙස්ටිං අතරත් වෙනසක් තියෙනවා ගොඩක් අය තේරෙන්නේ. ට්‍රේඩින් කියන්නේ ගොඩක් ෂෝට් ටර්ම් මාස දෙකක් තුනක් හරි සමහර අය පැය ගණන් තිවංග අපේ 4 hour chart එකේ ට්‍රේඩ් කරන එක මම සාමාන්‍ය මාස දෙකක් තුනක් තියාගෙන ට්‍රේඩ් කරනවා. ඒක එක කෙනාගේ විදි. නමුත් ට්‍රේඩ් කරනවා නම් මේක අර විදියට ටාගට් එකක් තියාගෙන ස්ටොප් ලොස් එකක් තියාගෙන අන්න හරියට වෙන්න again financial advice නෙමෙයි.